ආයුබෝවන් වෙල්කම් බැක් ටු මයි channel. ඉතින් ඔයාලා හොඳින් නේද? එන්න අදත් මාත් එක්ක. අද තමයි අපි ලුසිව නාවන පළවෙනි දවස. ඉතින් බලුපැටියෙක් නාවනවා කියන එක ආවට කියට කරන්න බෑ. මොකද ඒකට හේතුව තමයි අපි එයාගේ සෞඛ්‍ය තත්ත්වය ගැන හිතලා බලන්න ඕනේ. එයා හොඳ නිරෝගීව ඉන්නවා නම් එයාව නාවන්න පුළුවන්. ඊට අමතරව අපි බලන්න ඕනේ ඒ දවසේ කොහොමද කාලගුණ තත්ත්වය කියලා. يعني හොඳට හිරු එළිය වැටලා තියෙනවා නම් එතකොට එයා නෑවුවට පස්සේ සීතල නැත්නම් ඒ කියන්නේ මේ හුළඟ තිබ්බත් නම් කමක් නැහැ. අර සීතල දේශගුණයක් වගේ තියෙනකොට චුට්ටක් නාවන එක පොඩ්ඩක් බලන්න ඕන හොඳට හිරු එළිය තියෙනවද කියලා. මොකද එයාව වේල ගන්න එක අවශ්‍යයි. නැත්නම් සීතල හැදිලා එයාට අපහසුතාවයටපත් වෙන්න පුළුවන්. එතකොට අපි බලපැටියෙක් නාවන්න ඕනේ සතියකට වරක් වගේ. වැඩි ඒ සතියකට වරක් නාවනවා කියලත් පැටියෙක්ව අපි අනේ අද හරිම රස්නේ කියලා හිතලා ගොඩක් වෙලාවක් නාවන්න හොඳ නැහැ. සාමාන්‍යයෙන් විනාඩි 5-10න් නාලා ඉවර කරගන්න ඕන. අපි හොඳම වෙලාව තමයි උදේ 9ත් 12ත් අතර වගේ කාලේ. ඒ වෙලාව හොඳ හිරු එළියක් තියෙන හොඳ රස්නයක් තියෙන හොඳ වෙලාවක්. හවස් වෙලා නාන්න ඕනේ නැහනේ. අපි උදේවරුේ නාන එක හොඳයි. ඊගාවට අපි ඒ නාවන්න සුදුසු ස්ථානයක් හොයාගන්න ඕනේ. ඉතින් මඩ ගොඩක වැලි ගොඩක වගේ ඉතින් ගත්තොත් චුට්ටක් අපහසු වෙන යනවට වැඩක් නැහැ. එතකොට නේද? එතකොට අපි ඒ ගැන බලන්න ඕන. අපේ බොළු පැටියෙකුට අපි නානවා වගේ ෂවර් එකකින් නාවන එක සුදුසු නැහැ. මොකද විශේෂයෙන්ම බලන්න ඕන බොළු පැටියෙක් නාවද්දී බොළු පැටියගේ කනට වතුර යන එක වළක්ව ගන්න ඕනේ. ඒකට හේතුව තමයි කනට වතුර ගියාපුවම සෑහෙන දැඩි අවදානම් තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. සමහර විටක සමහර අවස්ථාවලදී වෙන්න පුළුවන් පැයක් වගේ ඇතුළත උනත් මරණය වුණත් ඇති වෙන්න පුළුවන්. එමෙ හින්දා ඒක නිසා කනට වතුර යාම විශේෂයෙන්ම වළක්ව ගන්න ඕන. ඊළඟට ඇස් වලට ෂැම්පු යන එක වළක්ව ගන්න ඕන. මොකද ෂැම්පු ඊට කලින් අපි කතා කරමු ෂැම්පු වර්ගයක්. අපි නාන ෂැම්පු එකෙන් බොළු පැටියා සෝදන්න හොඳ නැහැ. මොකද එයාගේ සමට සුදුසු නැත්නම් මැක්කො කිනිතුල්ල ඉන්නවා නම් ඒවට සුදුසු දැන් එයාගේ ලෝම තියෙනවා නම් රෑෂ් වගේ දෙයක් තියෙනවා නම් ඒ හැම දෙයක් ගැනම බලලා අපි පෙට් ෂැම්පු එකක් භාවිතා කරන්න ඕන. ඒකට අපිට පුළුවන් අපේ පසු වෛද්‍යතුමාගෙන් අහලා දැනගන්න අවශ්‍ය ෂැම්පු එක බොළු පැටියව පෙන්නලා අපිට පුළුවන් එයාගේ ශරීර සෞඛ්‍ය තත්ත්වය අනුව අවශ්‍ය ෂැම්පු එක තෝරගන්න. ඊට පස්සේ ෂැම්පු එක ඇස් වලට යන්න දෙන්න හොඳ නැහැ. මොකද අපි හොඳටම දන්නවා ෂැම්පු එකක් හදනකොට ඒකට රසායනික ද්‍රව්‍ය භාවිතා කරනවා. ඒ නිසා අපි මේ ෂැම්පු එක ඇස් වලට යන්න දෙන්න හොඳ නැහැ. මම දැනුවත් එක්කෙනෙකුගේ ඇස් වලට ෂැම්පු ගිය නිසා ඇස් වල සුද ඇවිත් තියෙනවා. ඊට පස්සේ ඒක වෛද්‍ය උපදෙස් මත ප්‍රතිකාර කරන්න සිද්ධ වුණා. ඉතින් එතකොට ඒ ඇස්වල සුදාවට හේතුව විදිහට දක්වලා තිබ්බේ ඇස් වලට ෂැම්පු ගියා කියන එක තමයි. ඉතින් ඊට පස්සේ අපි ඔය නාවනකොට පොඩ්ඩක් එයාගේ නියපොතු අස්සේ ඇඟිලි අස්සේ චුට්ටක් බලන්න ඕන. ඒ වාස්සේ සමහර විටක කිනිතුල්ල වගේ අය ගොඩක් එල්ලිලා ලේ බොන්න පුළුවන්. තව නාවනකොට චුට්ටක් අපි බලන්න ඕන. ඇත්තටම කිනිතුල්ල වගේ සතෙක් හිටියොත් එහෙම එයා ශරීරයේ එල්ලලා ඉඳලා අර ලේ බීලා අපේ සුරතලාගේ වර්ධනය බාල කරන්න උනත් පුළුවන්. එතකොට ඊට පස්සේ අපි මේ සුරතලාව නාවල ඉවර වෙලා හොඳට පිහ ගන්න ඕන. සුරතලාව නාවනකොට අපිට පුළුවන් නම් මද රසන තියෙන වතුර ටිකක් පාවිච්චි කරන්න. එයාට සීතල දැනෙන එක අඩු කරගන්න අපිට පුළුවන්. එතකොට අපි මෙයාව වේල ගත්තී හොඳට පිහ ගන්න ඕන. අවුල තියෙන තැනකින් යාව තියාගත්තාම එයාටත් ඒක අර සීතල ගතියට
හොඳ සහනයක් වෙන්න පුළුවන්. එතකොට අපිට පුළුවන් නම් ඒ අවස්ථාවේදී උපකරණයක් උනත් භාවිතා කරලා මොකද ලෝම තියෙන සතෙක් නම් ලෝම වැඩිපුර තියෙන කෙනෙක් නම් ජලය එයාගේ ලෝම ඇතුළත රැඳිලා එයාගේ ශරීර හැමට යම් කිසි ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. නැත්නම් සීතල තාදට දැනෙන්න පුළුවන්. ඒ වගේ දේවල් නිසා අපි එයාව හොඳින් වේල ගන්න ඕන. වේලගෙන ඊට පස්සේ අපිට බ්‍රෂ් කරගන්න පුළුවන්. අපි සතියකට වරක් සුනඛයව නාවලා දවසට දෙවරක් වගේ බ්‍රෂ් කරනවා නම් එයාගේ කෝට් එක අපිට හොඳින් මේන්ටේන් කරගන්න පුළුවන් කියලා මම හිතනවා. ඇත්තටම මේ හොදනකොට අර කන් වලට වතුර යන එක ගැනයි ඇස් ගැනයි හොඳින්ම සැලකිලිමත් වෙන්න ඕන. නැත්තම් ඇත්තටම ඒක ලොකු අවදානම් තත්ත්වයක් එන්න පුළුවන්. දැන් අපේ ලුසි නාවලා ඉවර වෙන්න යන්නේ. දැන් ඉතින් ලුසියට සීතලයිලු ගොඩක්. මෙයා ඉතින් නාවලා ඉවර වෙලා පුතුම එයා නිකන් ඉන්නකොට දැන් අපි වතුර එකක් බොන්න තියලා තිබ්බත් එයා ඒක ඇඟට පෙරලා ගන්නවා. ඒ වගේ දේවල් කරනවා. ඉතින් අපි හිතුවා නාන්නත් හරිම ආස ඇති කියලා. ඒ වුණාට නාවනකොට නම් එයා ගොඩක් දැඟලුවා. ඒකට හේතුව මම හිතන්නේ එයාගේ හැමත සීතල දැනෙන්නේ නැති. මොකද ඇත්තටම ලුසිට තව මාස දෙකක් නැහැ. ලබන 4 වෙනිදාට තමයි මාස දෙකක් වෙන්නේ. ඉතින් මටත් ඉතින් අත්දැකීම නෑ. පොඩි බලපැටියෙක් නාවලා හිල් පොල් කට්ටකින් නාවන්න වගේ තමයි මුලින් නම් හිතුනේ. ඉතින් ඔහොම තමයි අපි ලුසිව නෑවුවේ. නාවලා අපි වේලගත්තා. ඒ හරියනම් අපිට වීඩියෝ කරන්න බැරි වුණා. ඉතින් ඔහොම තමයි අපි ලුසිව නාවගත්තේ. දැන් නාලා ඉවර වෙලා එයා හරි සනීපෙට ඉන්නවා. ඇත්තටම අපි දන්නවානේ නෑවට පස්සේ අපිට කොච්චර සනීපද කියලා. එතකොට චූටි බලපැටියෙකුට කොච්චර සනීපද. ඉතින් අපි එයාලගේ සුව පහසුව වෙනුවෙන් එයාලගේ ආරක්ෂාව වෙනුවෙන් හැම දෙයකටම ආරක්ෂිතව එයාලව හොදලා පිරිසිදුව තියාගන්න ඕන. ඉතින් අද වීඩියෝ එකෙන් අපි සමුගන්නම්. වැරදි අඩුපාඩු තිබ්බනම් සමා වෙන්න. ඔයාලගෙත් අදහස් යෝජනා ගොඩක් වැදගත් අපිට ඉස්සරහට යන්න. බොහොම ස්තුතියි. සුබ දවසක්. වීඩියෝ එක හොඳ නම් ලයික් එකක්, කමෙන්ට් එකක්, සබ්ස්ක්‍රයිබ් කරලා උදව් කරන්න.